ඔව් දැන් අද මං කියලා දෙන්න යන්නේ Facebook ලයික් හැකින් කොහොමද කරන්න කියලා. ඉතින් මේකට ඉස්සෙල්ලාම අපේ වෙන්න ඕනේ ප්‍රොෆයිල් එකේ වයස. ඒ කියන්නේ වයස 20ට වැඩියෙන් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් විදිහට 20ට වැඩි වෙන්න ඕනේ. මම හදලා තින් විසර වැඩෙන. ඉතින් ඒක කියන්න ඕනේ එක දන්නවා. දැන් ඊළඟට කරන්න යන්නේ Facebook එක ලයික් එකක් වැඩ කරන්න නම් අනිවාර්යෙන්ම අපිට ෆලෝවර්ස්ලා ඉන්න ඕනේ. මේ ක්‍රමේ ගොඩක් දුරට සාර්ථක වෙනවා. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රෝග්‍රෑමින් අනුව ඒක ප්‍රෝග්‍රෑම් එක කරලා තියෙනවා, හොඳට හදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ෆලෝවර්ස්ලා ගන්න නම් අපේ account settings වලට යන්න ඕනේ. මේගොල්ලන්ට පේනවා මේ තියෙන account settings වලට යන්න ඕනේ. මෙන්න මෙතන එතකොට ඔයගලන්ට පේනවා ෆලෝවර්ස්ලා ඉන්නවා. මෙන්න මේ තියෙන විදිහට ෆලෝවර්ස්ලා. මේක එන්නේ වයස අවුරුදු 20 වැඩි කරපුවම. මෙන්න මේ 20 වැඩි 20න් එහාට තමයි මේක දෙන්නේ. ඒතර මේක පෙන්නනවා who can follow me. who can follow me කියන්නේ අපි ෆලෝ කරන්න පුළුවන් කාටද. ඒතර ලෝකේ ඕන මින් එක කියන්නේ පබ්ලික් දාපම ඕන කෙනෙක්ට පේනවා අපේ භාෂාවෙන්. ඒතර ෆලෝවර්ස් කමෙන්ට් මේ දෙකම පබ්ලික් තියෙන්න ඕනේ. ඊළඟට අපි සූදානම් හදන්න එච්චරයි Facebook එකෙන් කරන්න තියන්නේ. ඊට පස්සේ අපි යනවා ප්‍රෝග්‍රෑම් එකට. ඒක මම ලින්ක් එකට දාලා තින්නේ. මෙතන FB auto like. මෙන්න මේක සිලෙක්ට් කරනවා අපි. මේකෙන් අපිට පුළුවන් තප්පර 5ක් විතර ඔටෝමැටික් ලොග් වෙනවා. එහෙම නැත්නම් අපිට ලොග් වෙන්න පුළුවන්. ලොග් වුණාම මෙතන රස්ත චමු මගේ යාළුවෙක්ගේ තිබුණ මගේ email එකයි password එකයි දානවා. අන්න success කියලා වැටලා දැන් මේක මේ නැතරේ අපි දැන් post එකක් අපි හදාගන්න අපි like කරන්න. ඉතින් මම මගේ profile එකට දානවා කෙනෙක්ව එන්නත් මම ඉතින් ෆොටෝ එකක් කරනවා. රයිට් ෆොටෝ එකක් කරනවා. ලයික් හැක් පබ්ලික් තියෙන්නේ. මම පෝස්ට් කරනවා මේක. කාටවත් ටැග් කරලා නැහැ. ඔයගලන්ට පේන්නේ නැති කිසිම කෙනෙක් ටැග් කරලා නැහැ. තනියම දාලා මේකේ පුළුවන් පෑ කාලකට සැරයක් තමයි ලයික් හැක් වෙන්නේ. ඉතින් මේක පෑ කාලකට ලයික් 210ක් තමයි පුරම දාන්න පුළුවන්. දැන් ලොග් වුණාම මෙන්න මේ විදිහට එනවා. මෙතන තියෙනවා අපි පේජ් එක අපිට තියෙනවා නම් ඒකට ලයික් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ලයික් කරන්න ඕන මේ ලයික් කියන එක සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ ලයික් එක කියලා සිලෙක්ට් කරපුවම ටිකක් වෙන්න ලෝඩ් වෙනවා. ඉතින් පීඩේ ගියාම පළවෙනිම දාපක තියෙනවා ලයික් හැක්. ලයික් ස්පෙන්සර් දී ගන්නපා ලයික් හැක්. ඔන්න මේක 210 තියෙන ඔන්න මම මේක ඔටෝ ලයික් කරනවා. දැන් ප්‍රොසෙස් එක නැති මෙහෙමයි. බොහෝ දුරට සාමාන්‍යයෙන් ලයික් 210ක්ම වැටෙන්නේ නැහැ. ඒ ප්‍රෝග්‍රෑම් එකට අනුව ලයික් උපරිම 200ක්වත් වැටෙනවා. ඉතින් සතුටින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න හම්බෙච්ච එක ගැන ඉතින් මේකෙන් පුළුවන් ඕගලන්ට ඕගලන්ගේ ලයික් ෆොටෝස් වලට ලයික් දාගන්න වැඩ වෙන්න පුළුවන්. ඉතින් මේක මගේ යාළුවන්ගේ ඉල්ලීම පරිදි මම මේක YouTube එකට අප්ලෝඩ් කරනවා. ඉතින් ලින්ක් එකත් බලලා ඉඳලා තුන එකට සයිට් එකකේම හදලා ඒක ඒගොල්ලෝ ඩෙවලොප් කරන්න අරන් තිනවා දැන්. ඔන්න හොඳයි දැන් අපේ ලයික් ටික ගිහිල්ලා තින්නේ. ඉතින් දැන් සූදානම් අපි ආවේ ලයික් ආවද කියලා බලන්න. දැන් මම සෙට් කරනවා. ඔව් ඔයගලට වෙනවා ලයික් 78ක් ඇවිල්ලා තිනවා දැන්. හයි කරනවා. ලයික් 97යි. එයාගේ ඉතින් දිගින් දිගටම වැඩි වෙනවා. 104යි ලයික්. ඉතින් මෙහෙම ඕගලන්ට ඉතින් හැබැයි මේක ඊළඟට එන්නේ පැය කාලකට සැරයක්. මොකද පැය කාලකට වතාවක් තමයි මේක කරන්න පුළුවන්. මොකද Facebook එකේ ඉන්න හැබැයි ගොඩක් දුරටම මේක අරන් තියෙන ඉන්දියන් අයගේ ඩේටාබේස් එකකින් තමයි මම මේක මේ ලොග් කරලා තින්නේ. ඉතින් ඉන්දියන් අය තමයි ගොඩක් දුරට ලයික් කරන්න අපිට. ඉතින් ඔයගලන්ට පේනවා මේක ගොඩක් දුරට ඉන්දියන් අය ඉන්නේ. හැබැයි එකක් කියන්න තියෙනවා මේ
එක්කෙනෙක්ගෙන්වත් තියෙන රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන්න එපා කියලා. මොකද ඒකේ තියෙන වරද මම බාර ගන්න නැහැ. මොකද කවුරුද කොහෙන් ආවද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් මේ ඔයගලන්ට පේන විදිහ ලයික් කරලා තියෙනවා. කවුරුත් ලයික් නොකර ෆොටෝස් වලට 138ක් ලයික් දැන් මේ නිරද බීතින් මම හිතනවා ඔයගලන්ට මේක 188යි. ඔයගලන්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. බලමු 200යි ලයික් මම කියපු ආකාරයෙන් ලයික් 200ක් තියෙනවා. ඉතින් කියපු විදිහටම ලයික් 210ක්ම ඇවිල්ලා හිටපු ඇත්ත විදිහට. ඉතින් මේක මම අවසාන වශයෙන් මගේ ලයික් එක උදල් 211 කරලා බලපු ඔයගලන්ට ස්තුතියි කියලා ලින්ක් එකට ඩවුන්ලෝඩ් කරන්න කියලා APK එක ඩවුන්ලෝඩ්